ඔව්. මේ වතුර තියනවාද ඒ? මොනවා? වතුර නැද්ද? කවුද ආන්නේ මගුලටද? නෑ මගුල කරලා ඉවරනේ. ආ. ෆෝන් එකට පොඩ්ඩක් පුක තියලා අයියෙන් පඩින්න බෑද? තෝගේ අම්මට කියාපිය හුත්තික පුතෝ. මේ ඔයාට බැරිදානේ ඒක කරන්න. තෝගේ අම්මට කියාපිය මෙහාට හරි කෝල් එනවා හිටපිය දැන් මේ පොලිසියට දැනුම් දුන්නා කෝකිලාට අපි කිව්වා. කියලා ඉවරලා දැන් හිටපිය. බඩු වෙනවද? මේ දැන් මේ ලොකුද එතකොට? ඔව් ලොකුයි. වරෙන් කරන්න වරෙන්. ගාන්දි බාලල. බාලා තියෙන්නේ වරෙන්. මට වේසියෙකුත් කතා කරනවා වගේ. බෑ අර ගන්න ගිහිල්ලා ඔට්ටි. හට වේසි. තම අපි විතරයි දේශපාලනය කරන්නේ. තව අනිතවර කරන්නේ නැහැ. මේ උත්තික පුතාලා එක එක කියන හිටපිය. අම්මට එමුනේ. තෝන කිව්ව බලු වේසි. වේසි නෙමෙයි වේසික පුතේ කතාන්න මාරු කොල්ල කතා කරන්නේ තව. හිලේම හිලේ උත්ති. තෝගේ අම්මට කියාපිය. මේ පාට වේසික හිටපිය දැන් මං කෝල් එකක් දෙනවා. දැන් හිටපිය රියල්ලා තියෙනවා අපේ දිහා හිටපිය. මේ නම්බරේට. එහෙනම් මේ අපි දැන් ඔහෙ එන්නද? අම්මට එන්න හැමෙන් එන්නද මෙහාට එන්නේ? අනේ පින්වදී ඔහොම බයින්න එපා. පින්වදී. හැමෙන්. ඔහොම ගුණාරපෙන් බයින්න එපා. ගුණාරපෙන් නෙමෙයි බයින්නේ. එහෙම හරි නෑනේ. පෙට්ටිය කැඩිලාද? පෙට්ටිය කඩලා තියෙන්නේ දැන් කොයි කාලෙද ඔබ නොදන්නවද? මේ ළමයි කී දෙනෙක් ඉන්නවද එතකොට දැන්? 75ක්. උඹට තව එකක් හදන්න ඕනද? වරෙන් හදන්න. අපෝ අවුවට ගහන්නේ නෑනේ දැන්. ගහලා පෙට්ටිය තියනවද? තියනවා වරෙන්. මටත් දෙක කරින්න දුන්නවද? පුළුවන් උඹට වරෙන් අරින්න. වරෙන් ඇරලා අරින්න වරෙන්. මේ ජනේට හුද්ද තියලා පොඩ්ඩක් එක් කරන් ඉන්න. උඹේ පක තියලා අමරපන් පොල් ගෝම්බයකට. කතා කරන කේවුලා. තෝ අපි වුණාට කියන්න දන්නේ නැහැ කියලා හිතුවා තෝ. වල් 70. අපි දන්නේ නැති කුමාරපෙක් ගන්නෝ. මේ කතාන වාරු කරලා මෙහෙම කරලා වහගෙන කතා කරන්නේ. කොහොම කරලා? හිටපන් මේ දැන් තියනවා හිටපන්. අටේ ගාන් ඉන්නේ. ඔව්. ඉතෝ මේ වා කටට ගන්නවද? තෝගේ පයියේ වරෙන් උරවන්න මං උරවන්න. වරෙන්. මහත්තයෙක් ගන්න නැද්ද එතකොට අපේ වගේ? මහත්තයාගේ එක තියනවා. මහත්තයාට දෙයියන් දෙන පිටින් බැරුව ගිහින් නැහැ තියනවා වර. ඉතින් එහෙනම් අපේව ගන්නෙ? එහෙනම් උඩට මගුල්ද කියන්නේ? මහත්තයාට නගි. වල් කෙවුලා. මහත්තයාට නගිනවද? මේ? ඔව් නගිනවා වරේ නළලේ එනවා වර. එහෙනම් නංගු. පට්ට වේසික පුතාලා තෝපි කුණු හරප කියන්නේ කාලා කන්නේ 70. හිටපියා. මේ? එදෝ